සුබ දවසක් කියලා පිළිගන්නවා. තාක්ෂණේ අලුත් දේවල් ගැන හොයන ඔයාව අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ තමන්ගේ YouTube channel එක 2020 අලුත් අප්ඩේට් එකේ විදියට වෙරිෆයි කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් යාළුවනේ ඔයාගේ channel එක තාමත් වෙරිෆයි කරගන්න නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ මුලින්ද අගටම බලන්න. මේ වීඩියෝ කාඩ ගොඩක් වැදගත්. ඉතින් යාළුවනේ ඔයාගේ channel එක වෙරිෆයි කරගන්නේ ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාගේ channel එකේ වීඩියෝස් වලට. ඔයා අලුතෙන් channel එක පටන් ගන්නවා වෙන්න පුළුවන් නැත්නම් තාමත් වෙරිෆයි කරලා නැති channel එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔයාගේ channel එකේ තියෙන වීඩියෝස් වල thumbnail දාන්න තමයි channel එක වෙරිෆයි කරගන්න එක ගොඩක්ම වැදගත්. තව වැදගත් වෙන දේවල් තියෙනවා. ඉතින් ඒවා ඔයාට channel එක කරන් යද්දි ඔයාට දැනගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් බලමු කොහොමද අලුත් අප්ඩේට් එකේ විදියට තමන්ගේ YouTube channel එක වෙරිෆයි කරගන්නේ. ඉතින් ආවනේ ඔයාගේ ෆෝන් එකෙන් වගේම කම්පියුටර් එකෙන් ලේසියෙන්ම වෙරිෆයි කරගන්න පුළුවන්. මම ෆෝන් එකෙන් තමයි වෙරිෆයි කරන්න යන්නේ. ගොඩක් අයට ෆෝන්ස් තියෙන නිසා ඔයාගේ කම්පියුටර් එකෙන් වෙරිෆයි කරන්න පුළුවන්. ඒකෙත් මේ විදිහට තමයි ගන්න පොඩි ස්ටෙප් එකක් වගේ වෙනස් වෙයි. ඒත් මේ විදිහට තමයි වෙරිෆයි කරන්න තියෙන්නේ. හරි දැන් අපි බලමු කොහොමද වෙරිෆයි කරගන්නේ කියලා. ඔයා දැන් මෙතන ඔයාගේ ෆෝන් එකේ Chrome එකට යන්න. මෙතනින් Chrome එක ඕපන් වුණාට පස්සේ මේ විදිහට Chrome එක ඕපන් වෙයි. මේ විදිහට YouTube වගේ දේවල් ඕපන් වෙයි. YouTube, Facebook වගේ දේවල් මෙතනින් පෙන්නනවා. ඔයා දැන් මෙතන යන YouTube වලට. බැරි වෙලාව මෙතන YouTube පේනව නැත්නම් එම YouTube කියලා සර්ච් කරලා යන්න. YouTube එක ඕපන් වුණාට පස්සේ මේක desktop site එකට දාගන්න ඕනේ. ඉතින් අරවනේ මේකට ඔයාගේ YouTube channel එක add කරලා නැත්නම් desktop site එකට දාගන්න කලින් add කරගන්න. ඊට පස්සේ ඔයාලට ගොඩක් ලේසි වෙයි. ඉතින් මෙතන ඔයාගේ channel එකේ logo එකක් පෙන්වන්න නැතුව මෙතන වෙන icon එකක් පෙන්වනවා. ඉතින් එතනින් ගිහින් ඔයාගේ channel එක add කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ මේ channel එක නෙමෙයි නම් තියෙන්නේ. ඒ කියන්නේ මේ channel එක නෙමෙයි නම් verify කරගන්න තියෙන්නේ. මෙතන පල්ලෙහාට තියෙන ඊතලයේ ක්ලික් කරලා ඔයාගේ channel එක මෙතනින් ඔයාගේ channels පෙන්නයි. එතනින් ඔයාගේ channel එක select කරගන්න පුළුවන්. නැත්නම් මෙතනින් add account කියලා ඔයාගේ channel එක add කරගන්න පුළුවන්. හරි දැන් අපි මෙතනින් back වෙලා මෙතන අපි desktop site එකට දාගමු. එතන දකුණු පැත්ත උඩ කෙළවරේ dot තුන ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරන්න. මෙතනින් ඔයා desktop site කියලා දෙන එකට desktop site කියලා දෙන ඉස්සරහින් තියෙන ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක desktop site එකට automatically හැරෙනවා. මේ විදිහට හැරුණාට පස්සේ මෙතන දකුණු පැත්ත උඩ කෙළවරේ ඔයාගේ channel එකේ logo එක ක්ලික් කරගන්න ඕනේ. මෙතන දකුණු පැත්ත උඩ කෙළවරේ logo එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන යන්න ඕනේ YouTube Studio වලට. මෙතන උඩේ බලා ගන්න පුළුවන් your channel තියෙනවා. ඊට පස්සේ paid membership තියෙනවා. තුන්වෙනි එකේ තියෙනවා YouTube Studio කියලා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තා පස්සේ ඔයාගේ ෆෝන් එකේ YouTube Studio එක ඕපන් වෙයි. මේ විදිහට YouTube Studio එක ඕපන් වෙයි. ඔයා දැන් මෙතනින් කරන්න තියෙන්නේ මෙතන යට තියෙන settings icon එක ක්ලික් කරගන්න. මෙතන යටින් බලා ගන්න පුළුවන් settings icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තාට පස්සේ මේ වගේ window එකක් ඕපන් වෙයි. සමහර විට මේ විදිහට next දෙන්න වෙයි. ඉතින් ඔයා මේවට next දීලා done දෙන්න. ඉතින් ඔයා දැන් මෙතන මේ window එක ඕපන් වෙද්දිම ඉන්නේ general එකේ. ඔයා දැන් මෙතන යනවා channel වලට. දැන් channel වලට යන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට basic info, advanced settings, branding වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තව කෙළවරේ බලා ගන්න පුළුවන් future eligibility කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරන් ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් start and futures කියන නිල් පාටින් පෙන්නනවා. ඒක ක්ලික් කරගන්න. එම් ක්ලික් කරගත්තා පස්සේ ඔයාගේ channel එක verify කරගන්න YouTube Classic Studio එක open වෙයි. ඔයාගේ Chrome එකේ YouTube Classic Studio එක open වෙයි. අපි දැන් බලමු කොහොමද channel එක verify කරගන්නේ කියලා. මෙතන සමහර විට ඔයා දන්නවත් ඉතින් මම නොදන්න කට්ටියන්ටත් දැනගන්න මේක කරලා පෙන්නන්න. ඔයාලට බලන්න පුළුවන් මෙතන ඔයාගේ channel එකේ නමත් එක්ක verify කියලා නිල් පාටින් පෙන්නනවා. එතන ක්ලික් කරගන්න.
එතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට පෙන්වනවා වගේ කන්ට්‍රි එකත් එක්ක ශ්‍රී ලංකා කියලා පෙන්වනවා. සිලෙක්ට් යුවර් කන්ට්‍රි පෙන්වනවා. මෙතන ශ්‍රී ලංකාව ඔයාලට කැමති රටක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්න රටට අදාළ රට දෙන්න පුළුවන්. මම ශ්‍රී ලංකාවේ ඉන්න නිසා මෙතන ශ්‍රී ලංකා කියලාමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන වෙරිෆයි කරගන්න ෆෝන් නම්බරයක් ඉල්ලනවා. ඉස්සෙල්ලා ෆෝන් නම්බරේ ටයිප් කරගෙන ඉන්න ඕනේ. ඒ දේ කරන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට how to schedule we deliver verification code to you කියලා පෙන්නනවා. එතන පළයන් බලා ගන්න පුළුවන් call me with an automatic voice message කියලා පෙන්නනවා. ඉතින් එහෙම කරොත් ඉතින් ආයේ ෆෝන් එකට ඔයා අතන දෙන ෆෝන් නම්බරයකට මේක voice message එකක් විතර එන්නේ. ඉතින් එහෙම මේ verification code එක ගන්න අමාරු නිසා message එකක් විතර ගන්න ඕනේ. ඒකට බලා ගන්න පුළුවන් මෙතන test me the verification code කියලා තියෙනවා. ඒක ටික් එකේ දාගන්න. ඊට පස්සේ මෙතනින් what is your phone number කියලා පෙන්නනවා. එතන ෆෝන් නම්බර් එක ගහ ගන්න ඕනේ. ඔයාගේ මැසේජ් එක එන්න මේ වෙලාවේ available තියෙන ෆෝන් නම්බරයක් ගහ ගන්න ඕනේ. මේ විදිහට මම ෆෝන් නම්බර එක දෙන්නම්. ෆෝන් නම්බර එක දීලා සබ්මිට් දෙන්න. සබ්මිට් දුන්නාට පස්සේ ඔයා මෙතන දෙන ෆෝන් නම්බර එකට අංක 6ක කෝඩ් එකක් එනවා. Google එකෙන් අංක 6ක කෝඩ් එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මට ඒ කෝඩ් එක දැන් ආවා. 4874.55. විදිහට කෝඩ් එක ගන්න සබ්මිට් දෙන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. Congratulations, your YouTube account is verified කියලා. ඉතින් දැන් ඔයාගේ YouTube channel එක verify කරලා ඉවරයි. දැන් ඔයාට ඔයාගේ වීඩියෝස් වල thumbnail දාන්න වගේ දේවල් ඒසියෙම කරගන්න පුළුවන්. හරි යාළුවනේ මේ විදිහට තමයි ඔයාගේ YouTube channel එක verify කරගන්නේ. අද මම ඔයාලට ගෙනා වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම හිතනවා මේ වීඩියෝ එක තමන්ගේ channel එක අලුත් අප්ඩේට් එකේ විදියට verify කරගන්න දන්නේ නැතුව හිතේ කෑට ගොඩක් වටින්නේ නැති කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතුවනම් මේ වීඩියෝ like එකක් දාගන්න අමතක කරන්න එපා. අපේ YouTube channel එකට තාමත් එකතු වෙලා නැති කියන්න. මේ පළන වීඩියෝට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරව ගමන් ඊට එහා පැත්තේ මතුව notification bell icon එක click කරොත් එම ඊළඟට මම දාන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක වාගේ නොදන්න යාළුවන්ටත් දැනගන්න පුළුවන් තරම් share කරන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.